මීන ලග්නය ගැන තොරතුරු. සාමාන්‍ය රූප ස්වභාව කුඩා අතපය ආදී අවයවයන්ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය උකුල ප්‍රදේශයේ පළල්ය බබලන ඇස් වෙයි. සමහර විට ප්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිලිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය. ගතිගුණ බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති ඍජු කෙනෙක් වෙයි. අන්‍යයන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අදහස් වලට හා අලුත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප්‍රීතියට රස ආහාරයට රසාස්වාදයෙන් කල් ඇරීමට කැමැති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරුකොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඊටාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංඝා කිරීමේදී ලෙඩේ කුමක්ද හැදුනේ කොහොමද කියා නොවිමසයි. සමාව දීම මීන ලග්න කාර්යාගේ ප්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවත් ගරුනම්බු තෑගි භෝග පිළි නොගන්නා ගතියක් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවත් අධික ත්‍යාගීවන්ත භාවයත් නිසා තමා දිලින්දකු විය හැක. මීන ලග්නකාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිදේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මැලි වෙයි. මීන ලග්නකාරයා තමාගේ යහපත් ගතිගුණ රට දහාට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප්‍රීතිය පිණිස භුක්ති විඳී. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය, තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගීවන්ත භාවය, අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ. රෝග වලලු කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩුකමින් ඇතිවන හෘද රෝග, පිපුහළු වීම ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයයි. මීනෙන් උපන් අයට පසිංගල හෝ පලිඟු ගල් පැළඳීම යහපති. රාශි සම්බන්ධ කී සියලු විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග්‍රහයාගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න දෝස්කානයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින දෝස්කානයේ හා නවාංශකයේ හැටියටත් වෙනස් වන බව සිතේ තබාගෙන රූප ස්වභාවය හා ගතිගුණ කියන ලදී. නිතරම ගුණාගුණ දෙක සමකර බලා කියන ලදී.